හෙලෝ යාළුවනේ, ඉතින් අපි නුවරඑළිය යන්නයි හදන්නේ. ඉතින් පාන්දරින්ම නුවරඑළියට යන්න ඕන හින්දා අපි රෑ 12ට විතර තමයි ගමන පටන් ගත්තේ. පේනවනේ ඉතින් අපේ කට්ටිය ආතල් එකේ සින්දුවක් කියාගෙන යන විදිය. නුවරඑළියට ආව විතරයි මේ තුන් දෙනා මොනා ප්ලෑන් කරනවද මන්දා. ඉතින් guys good morning. අපි නුවරඑළියට ආවා. දැන් හොස් එකක් එහෙම දාගෙන අපේ කට්ටිය අරගෙන උයනවා. ඉතින් හොස් එකක් දාගෙන දැන් අපි බෝරුවෙන් යනවා. මෙන්න මේ විදිහට තමයි කට්ටිය අපේ බ්‍රේක්ෆාස්ට් එක හදන්නේ. breakfast මොනවද පිළිබද්ද? මාළුයි ඉතින් පේනවනේ කට්ටිය ලහිලහි වැඩ. ඔය දැන් ඔය දෙලිවරි වැඩි කරනවා ඔය රටේම මිස් කරනවා. වොලියුම් සර්විස් බදල් සකස් කරන ආකාරයයි මේ. මේ දෙන්න බලාගෙන ඉන්නවා. මේ සම්බෝල හදනවා. ඔන්න ඉතින් අහපෝ ගමන පටන් ගත්ත අපි වොෂ් එකක් එහෙම දාගෙන දැන් මේ අපි යන්නේ බෝමුරුවැල්ල පැත්තට. ඔන්න ළමයි ඉතින් අපි බෝම්බුවැල්ලට ආවා. දැන් ඉතින් බඩේරිකුත් අරගෙන අපි පොඩ්ඩ පඩිපෙළේ උඩ නගින්න තමයි හදන්නේ. විල්ලුද ඇතිරු පොළවේ ගැසුවා සීනෙන්ද සංවාද දාසින් කෙරුවා සංගීත පේනවනේ ඉතින් කට්ටියට තියෙන කලවලේ. තනියෙන් නමුණා තනියෙන් නමුණා දුඹ කැන්න බයලා සසරේ දුක මග හැරුණා. නුඹ ගැන බයලා නුඹ ගැන අනේ ඉන්න සසරේ දුක මග හැරුණා. ඉතින් guys බෝම්බුවැල්ලට යනවා නම් මෙන්න මෙතනින් තමයි ඔයාලට ටිකට් ගන්න තියෙන්නේ. ඉතින් guys මේ වගේ රසම රස බඩේරු කරලක් කකා තමයි අපි මේ ගමන ගියේ. ඔන්න ඉතින් අපේ කට්ටිය කීකරුව පොලියමට එන ලස්සන බලන්නකෝ. කොහොමද ඉතින් මේ වගේ ලස්සන තැන් බලන්න ලේසි පාරවල් නෑ. එක පාරට ආදර ඔන්න ඉතින් පේනව නේද අන්තිමේදී අපි බෝමුරුවැල්ල ළඟට ආවා. මේක නම් ඇත්තටම මාරම ලස්සන තැනක්.
කවුදර ඇත ඉන්නේ? ඉතින් හැමෝටම දකින්න බැරි විව් එකක් තමයි මේ ඊළඟ වීඩියෝ එකේ තියෙන්නේ. පේනවනේ තේ දුන්නත් එක්ක බෝමුරු ඇල්ලේ තියෙන ලස්සන. ඉතින් අපේ අනිත් කට්ටිය ඔන්න ඔතන පල්ලෙහා ඈතට වෙලා බලන් ඉන්නවා අපි දිහා. අපේ දිනේසක්ක පල්ලෙහා නටනවා. ඔයාලට පේනවනේ. ඉතින් බෝමුරු ඇල්ල බලලා අපි ඊළඟට ගියේ දිනේසක් කලගේ ගෙදරට. ඉතින් එයාලගේ අම්මා අපිට රසට කෑම උයලා තිබ්බා. ගයිස් මාරම රහයේ කෑම නම්. ඉතින් අපේ කට්ටිය නැන්දෑයි කෑම වලට හොඳට වග කියලා තමයි ආවේ. ඉතින් නැන්දේ අපි ආයෙත් එන්නම් ඔයාගේ රස කෑම වේලක් කාලා යන්න. ඉතින් මේ තැන ඔයාලා දන්නවනේ මේ තමයි එඩිසන් බංගලෝ එක. හැබැයි ඉතින් ලෝන් වීකෙන්ඩ් එකක් හින්දා මාරම සෙනගක් ගයිස් මෙතන හිටියේ. ඉතින් දැන් අපි මෙතනින් මෙහෙමම කතරගම යන්න තමයි හදන්නේ. ඉතින් මහරෑ අලින්න කැලයක් මැදින් මේ විදිහට තමයි අපි කතරගමට යන්නේ. ඉතින් ගිහිල්ලා පොඩි ජෝගියකුත් අපි දැම්මා. ඉතින් good morning guys. ඉතින් මේ කට්ටිය තාම මැරලා වගේ නිදි. දැන් ඉතින් අපි ලැහැත් වෙලා කතරගම කිරිවෙහෙරට යන්න තමයි හදන්නේ. මේ අපේ සුන්දර ඩ්‍රයිවර් මහත්තයා. එස්. Hi. කට්ටිය ඉතින් පළතුරු වට්ටි ටික හදනකම් ඔන්චිලි පැද පැද ඉන්නවා. මම ඉතින් වීඩියෝ කරනවා. ඉතින් ඉස්සල්ලාම කතරගම කිරිවෙහෙරට ගිහිල්ලා ඊට පස්සේ යමු අපි දේවාලෙට.
කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම් ඔන්න ඉතින් කතරගම ගමනත් ඉවරයි. අපේ ඊළඟ නැමතුම තමයි පොල්හේන බීච් එක. ඉතින් පොල්හේන බීච් එක තමයි අපේ ගමනේ අවසානම තැන. ඉතින් පොල්හේන බීච් එකෙත් අපි ගොඩක් රෑ වෙනකන් හිටියා. අන්තිමට ඉතින් අපේ මද්දු අයියාගේ වැලි ඩාන්ස් එකක් බලලා තමයි අපි ගෙදර ආවේ. ඕම් ඉතින් ඒකක් බලන්නකෝ. ඔන්න ඉතින් දවස් දෙක ට්‍රිප් එකේ අවසානයේටම අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් අපි ගෙදර ආවා. ඉතින් කට්ටිය නිදි දැන් ඇහැරෝගෙන ඉතින් බැහැලා දැන් ඉතින් ගෙවල් වලට යන්න තමයි තියෙන්නේ.
ඉතින් එහෙනම් ආයි දවසක ලස්සනට ටේගන් සෙට්ටව එතකම් ඉල්ලන්න ආදරේ වල හැමෝටම